අවිදු අන්ධකාරයේ මමත්වය තුළ සිරිවී සිටි මගේ ජීවිතය දහම්මකට යොමු වූයේ සසර පෙර කළ මහා පුණ්‍ය කර්මයක් නිසා අහඹු ලෙස කියවන්නට ලැබුණු නිවන පොත්පෙළ නිසාවෙනි. බුදුදහමේ ඇති ගාම්භීර විෂම දර්ශනය පිළිබඳ විශාල පිපිදීමක් සහ සසර ප්‍රගමණයට මහා භීතියක් ඇති වී දිනකට සුළු වේලාවක් හෝ භාවනා කිරීමට බුද්ධ පූජා පැවැත්වීමට සහ අනෙකුට මෛත්‍රී කිරීමට මා තුළ ඒකායන අධිෂ්ඨානයක් ඇති වූයේ දිවයින පත්‍රයේ එවකට ප්‍රවෘත්තිකර්තෘව සිටි යෝගාවචර අතිපූජ්‍ය රේරුකාතේ චන්ද විමල සහ අභිදජ රට්ටගුරු අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහිමිපාණන් වහන්සේලාගේ පරම ශිෂ්‍යයෙකු වූ ගරු දයාරත්න රණසිංහයන්ගේ නිවන පොත්පෙළින් ලබාගත් දහම් කරුණු නිසාවෙනි. අන්තර්ජාලය තුළින් ලෝකය විශ්ව ගම්මානයක්ව පැවතුනද නූතන සමාජය ඉතාමත් කාර්යබහුල අවිවේකී අසහනය නොසතුට පිරුණු තැනක් බවට පත්ව ඇත. නිස්කලංක භාවය, සංහිඳියාව, මානව දයාව, ආධ්‍යාත්මික පිපිදීම, කරුණා මෛත්‍රිය එහි වියකමින් පවතී. එසේම පරිපූර්ණ මිනිසුන්, මහා ප්‍රඥයන්, දාර්ශනිකයින්, ශ්‍රේෂ්ඨ කලාකරුවන්, සුගුණ දේශකයින්, මානව හිතවාදීන් බිහි කළ අතැඹුලක් බඳ වූ පොතපත කියවීමේ ඒ මහා ශ්‍රේෂ්ඨ පුරුදු නූතන සමාජයෙන් ක්‍රමිකව කාලයේ වැලිතලාවට යට වෙමින් පවතී. එවැනි කාල වකවානුවක නූතන සහ නූපන් මතු පරපුරට ආධ්‍යාත්මික පහන් සංවේගය පිණිස ගරු දයාරත්න රණසිංහයන් විසින් රචිත දිවිමග පහන් කරන බොදුමග එනම් නිවන පොත්පෙළ ඉතා වැදගත් දහම් කරුණු මෙසේ ශ්‍රව්‍ය පටිගත කිරීමට ලක් කරන ලද ප්‍රකාශ කරන මා සහ මෙය ශ්‍රවණය කරන ඔබ හුදු තප්පරයක් පාසා විපරිත භාවයට ලක්වන සිතක සහ කයක සුසංයෝජනයක් මිස යථාර්ථයේ සැබෑ ලෙසින්ම නොපවතින හිස් ශූන්‍යතාවයක් පමණි.